සර් පොඩි අවුලක් වෙලා. ඇයි? සර් කලින් ආපු සර්ගේ ලයිසන් එකත් එක්ක සර්ගේ ලයිසන් එක මාරු වෙලා. ඒක මාර වැඩක් නේ. ඔයගොල්ලෝ බලලා නෙමෙයි දුන්නේ. ඒ සර් එක්ක ආපු මැඩම් යන්න හදිසි කරා. ඒ සර්ුත් හිටියේ කලබලේනේ. මාත් හදිසි වැඩක ඉන්න ගමන් ලයිසන් එක දුන්නේ. මාටත් බලලා දෙන්න බැරි වුණා. ඒ සර්ටත් බලලා ගන්න බැරි වුණා. ඉතින් ඒගොල්ලන්ට කතා කරලා මට මගේ ලයිසන් එක ගෙනත් දෙන්න. ඒ සර්ලා ගිහිල්ලා දැන් පැයකටත් විතර වැඩි මේ තිබ්බ කලබලේ හැටියට දැන් අලිමංකඩත් පහු කරලා ඇති. ඒගොල්ලන්ට කෝල් කරලා එන්න කියන්න. සර් අපි ෆෝන් නම්බර්ස් ලියාගන්නේ. දැන් මොකද්ද මම එතකොට කරන්නේ? මොකද්ද සර් කරන්න පුළුවන්? සෝ අපි මැනිකින් ලයිසන් එක නැතුව කොහොමද යන්නේ? මෙතනින් එළියට ගිහින් බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා යමුකෝ. මැනේජර්ට කම්ප්ලේන්ට් කරලා ඔයාව ගෙදර යවන්න පුළුවන් විදිහේ වැඩක් ඔයා කළේ. මගේ නම්බර් එක ලියා ගන්නකො. මගේ නම්බර් එක ලියා. මට කොහෙද දෙන්නේ? මම ලියලා දෙන්න. මේ තියෙන මගේ නම්බර් එක. ලයිසන් එක අරගෙන ගියේ කෙනා. ආපහු ආවොත් හරි කතා කරොත් හරි ඔය මගේ නම්බර් එක දීලා එයාට කියන්න මට කතා කරන්න කියලා. එහෙම නැත්නම් එයාගේ නම්බර් එක හම්බුනොත් ඔය නම්බර් එකට කතා කරලා මට එයාගේ නම්බර් එක දෙන්න. දැන්ට මම මේ ලයිසන් එක අරගෙන යනවා. හරි? හා සර් එහෙම කරමු දෙවිට.